ඇත්තටම අද ඔබ සියලු දෙනාම මෙම ස්ථානයේ එක්රොක් වී ඉන්නේ මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 4500කට සහ බන්ධනාගාර නිලධාරීන් 275ක් පමණ ප්‍රමාණයකට සහ නිල නිවාසවල සිටින දූ දරුවන් බිරින්දෑවරුන් ඒ සියලු දෙනාටම සතා සිව්පාවට පවා අත්‍යවශ්‍ය වන ජලයට විසඳුමක් හැටියට අද දවසේ පානීය ජල ව්‍යාප්තියක් ආරම්භ කරන මේ මොහොත වෙනුවෙන් තමයි ඔබ සියලු දෙනා අද මෙම ස්ථානයේ පැමිණ සිටින්නේ. ඉතින් ඇත්තටම මහර බන්ධනාගාර අධිකාරී හැටියට අද දවසේ අපගේ ආරාධනයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා මේ ස්ථානයට පැමිණීමට නියමිතව තිබුණත් එතුමාට හදිසි වෙනත් රාජකාරී කටයුත්තකට යෑමට තිබු නිසා බන්ධනාගාර කොමසාරිස් බස්නායක මැතිතුමා ඒ වෙනුවෙන් අපත් එක්ක සම්බන්ධ වෙනවා. එතුමාට අපගේ පැමිණීම පිළිබඳව එතුමාට අපගේ ගෞරවනීය පිළිගැනීම මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ වගේම අද මෙම වැඩසටහනේ නියමුවන් වන නිමල් සුබසිංහ මැතිතුමා සහ එම මැතිණිය රස්මා සමූහ ව්‍යාපාරයේ ඒ සේවක මඩුල්ල සහ එතුමාගේ සියලුම නිලධාරීන් මේ අවස්ථාවේදී මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මහර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රධාන ජේල ඒ වගේම ජේල මහත්තුරු සියලුම සමස්ත නිලධාරීන් සුබසාධක නිලධාරීන් ඒ වගේම මහර බන්ධනාගාර සිරකරු සුබසාධක සංගමයේ උප කමිටුවේ සියලුම මහත්මීන් ඒ වගේම මෙම කටයුත්තට සෑම අයුරින්ම දායක වූ සියලුම නේවාසික රැඳවියන්ද ඒ වගේම සියලුම නිලධාරීන් තමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මම පිළිගන්නවා. ඇත්තටම බන්ධනාගාරය තුළ රඳවා සිටින මේ රැඳවියන්ට මේ ජල ගැටලුව නිමල් මහත්මයාගේ කනට යොමු වෙන්නේ සිංහල හා හින්දු අවුරුද්ද දවසේ බන්ධනාගාර පරිශ්‍රයේ පැවති ඒ සිංහල අලුත් අවුරුදු උත්සවයට සම්බන්ධ වීමෙන් පසුවයි. එම අවස්ථාවේදී රැඳවියන්ගේ විනෝදාංශය සඳහා සංගීත වැඩසටහනක් පැවැත්වුවා. ඒ සංගීත වැඩසටහන පවත්වන අවස්ථාවේදී නිවේදක මහත්මයා ප්‍රකාශ කරනවා දරුවනේ ඔබලා වැඩිය නටන්න එපා දාඩිය දාගත්තම නටන්න මේ ඇඟ හොද ගන්න වතුර ටිකක්වත් නෑ ඒ හින්දා පොඩ්ඩක් නටන්න කියලා. මොකද අපි එහෙම නිවේදක මහත්මයා කිව්වේ ඒ නේවාසිකයෝ ඊ타ත්ම ආවේගයෙන් ඊ타ත්ම සතුටින් ඉපිලි නටන හින්දා ඒක පොඩ්ඩක් නවත්තන්න තමයි ඒ නිවේදක මහත්මයා ඒ විදිහට කතා කරේ. මේ කතාව ඇහිච්ච නිමල් මහත්මයා කිව්වා ඇයි එස්.පී. මහත්තයා වතුර නැද්ද බන්ධනාගාරයට කියලා. මම කිව්වා ඒ අවස්ථාවේදී වතුර තියෙනවා නිමල් මහත්මයා හැබැයි බෙදා ගන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ බන්ධනාගාරය තුල ඇත්තටම මීට කලින් රැඳවියන් ඉතා අඩු ප්‍රමාණයක් තමයි රඳවලා හිටියේ. දැන් මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් රඳවලා ඉන්නවා. ඒ හින්දා තමයි මේ ජල යෙදී තිබෙනවා. ඉතින් අද වෙනකොට මේ රැඳවියන්ට ජල ගැටලුවට විසඳුමක් හැටියට අද ඉඳන් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති වෙයි. මම හිතන්නේ ඉදිරියේදී අපිට ආරංචි වෙලා තියෙනවා කාර්යගුණක විපර්යාසයක්. ඒවටත් අපි දීර්ඝකාලීනව විසඳුම් හැටියට මේ ව්‍යාප්තිය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා නෝර්මානයි. එහෙමනම් මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මේ සම්බන්ධව අද දවසේ මෙම අවස්ථාවට සහභාගී වූ බන්ධනාගාර කොමසාරිස් බස්නායක මැතිතුමා ඒ වගේම රස්මා සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා නිමල් සුබසිංහ මැතිතුමා සහ එම මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළි අරගෙන මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.